දැන් ওই වයසට ගියපු ආච්චිලා මුත්තල් එක කතා කරලා බලන්න ඒගොල්ලන්ගේ ඇතුලේ කොච්චර බරද කියලා. ප්‍රශ්න පුදුම ගොඩක් තියෙනවා. ඇයි ඒ ප්‍රශ්න තියෙන්නේ? බලාපොරොත්තු වැඩි. බලාපොරොත්තු වැඩි. අර දූ මෙහෙම කළේ නෑ, මේ පුතා මෙහෙම කළේ නෑ, අරයා මගෙන් ලියාගත්ත මට මෙච්චර සැලකුවේ නෑ. ඔය ටික ඔක්කොම අතහැරලා දාලා වෙන එකක් වයන් කියලා ජීවත් වුණා නම් මං කියන්නේ මේ ජීවිතේ සතුට තියෙනවා කියලා හැමදාම. කිසි කෙනෙකුගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ දවසට ජීවත් වෙනවා. අපි අදට විතර ජීවත් වෙන්නේ. අපි හෙට බලා ගන්නවා. නමුත් ඕගොල්ලොන්ට මම හිතන විදිහට හිතන්න බෑ. ඒ හිතන්න බැරි මනස ගොඩක් දැඩි, ශක්තිමත් නැති නිසා. හැමතිස්සෙම අද ගැන හිතනකොට තව අවුරුදු 100කට විතර අනාගතේ ප්ලෑන් වෙනවා. ඒක ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. පුංචි කාලෙම ඉස්කෝලේ ගියා සුබ හොඳ අනාගතයක් හදා ගන්න ඕන කියලා. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා රස්සාවක් කළා වයසට ගිහිල්ලා සතුටින් ඉන්න ඕන කියලා. ඊට පස්සේ වයසට ගිහිල්ලා බලනකොටත් සතුට නැහැ. ඊට පස්සේ වයසට ගිහිල්ලා ආයි සතුටින් ඉන්න වෙලාවක් දැන් නැහැ. ජීවිතයේ සතුට හැමදාම අනාගතයට කල් දාන මිනිස්සු. අනාගතයේ සතුට වෙන තමයි ප්ලෑන් කරන්නේ. හැමෝම රස්සාවල් කරන්නේ එදා කාලා බීලා ඉඳලා ඉන්න නෙමෙයි. තව අවුරුදු 10කින්. ඉස්කෝලේ යන්නේ ඒ වෙලාවට ඉස්කෝලේ ගිහිල්ලා මේක ඉවර කරන්නේ නෙමෙයි. අවුරුදු 20කින් විතර රස්සාවක්. මහා උලක් මේ ලෝකේ තියෙනවා. දැන් මම කැමති මෙහෙම ඉන්න. අදට විතරයි. අද රැට මැරෙනවා. හෙට උදේට නැගිටිනවා. එතකොට ඒක හොඳ ක්‍රමයක් නෑ. එතකොට මට හතුරුත් නෑ. මට මිතුරුත් නෑ. සමීපතයොත් නෑ. දුරස්තයොත් නෑ. මම හැමදාම අලුත්. දවසක් ගෞතම බුදුහාමුදුරු දේශනාවක් පවත්වලා ඉවරලා කියනවා සඳ උපමා කරනවා. මහණෙනි සඳ පේනවද? එසේ වාස. මේ සඳ හැම දවසකම අලුත් වෙනවා. මේ සඳ කිසිම දවසක අලුත් නොවි තියෙන්නේ. ඇයි? මාස පොයේ නැති සඳ. ඊට පස්සේ පුරපෑලවියට කීනි පුංචි සඳක්. ඊට පස්සේ විසේනියට දෙකයි. තියවක ජලවක ඕම ඇවිල්ලා අටවක පසළොස්වකදී ආයි පිරෙනවා. පසළොස්වක ඉඳලා ආය අඩු වෙනවා. සඳ හැමදාම වෙනස් වෙනවා. ඔය දෙසුම කල්ල කියනවා මහණෙනි සඳ මෙන්වව් කියලා. සඳ මෙන්වන්න. ඒ කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙන්න අලුත් වෙන්න කියනවා. ඒතර අපටත් පුළුවන් නම් හඳ වගේ ජීවත් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපට සඳක් වගේ ජීවත් වෙන්න බැරි අපේ ඇතුලේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අපට මිත්‍රකම් කරපු අය, අපට හතුරුකම් කරපු අය අපි ඔක්කොම මේ මතක තියාගෙන ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. ඉතින් අපි හඳක් නෙමෙයි නිකන් ඉර වගේ වෙලා තියෙන්නේ. සඳක් මෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ කිසි දෙයක් ඇඟට ගන්න නැහැ. හැමතිස්සෙම අලුත් වෙනවා. ජීවිතේ හැමතිස්සෙම අලුත්. කිසි දෙයකට නොබැඳී ජීවත් වෙනවා. ආයුන් වහන්සේ සූත්‍රයේ දේශනා කරන චන්දෝපම සූත්‍රයේදී මෙහෙම අහසට අත දානවා. මෙහෙම අහසට අත දාලා අහසේ මෙහෙම අත හොල්ලනවා. මෙහෙම අහසේ අත හොල්ලලා අහනවා. මහන්නේ මේ අහස මගේ අතේ ගෑවෙනවද කියලා. ඒතර කියනවා ස්වාමීනි අහස ඔබ වහන්සේගේ අතේ ගෑවෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අහසෙමයි අපි ඉන්නේ. මේ අහසටම අපි අත දානවා. මේ අහස තුලම ජීවත් වෙනවා. අහසට බැඳෙන්නේ නැතුව. මේ කොච්චර දේවල් තිබ්බත්, කොච්චර සැප සම්පත් තිබ්බත්, කොච්චර භෞතික දේවල් තිබ්බත් අපට හැකියාව තිබිය යුතුයි මේ කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව අර අහසේ අත ගෑවෙන්නේ නැහැ වගේ මේව පරිහරණය කරන්න. මම කියන්නේ මේවා තේන ජීවත් වෙන විතරයි. මේකක්වත් ගෙනියන්න බෑ. තමන්ගේ ශරීරවත් තමුන්ට ගෙනියන්න බෑ. තමුන් ගොඩනගාගත්ත ගැඹුරු ආධ්‍යාත්මය හිත හයිය කරගත්තොත් අන්න ඒක අරගෙන යනවා.